අද නම් උදේ මා පහදර වගේ. ඔව් බණ්ඩියෝ අද ටිකක් උදේම යනවා මම. මේ ආප්ප ටික විකුණ ගන්න පුරුවන් වෙයි අද නම්. අම්මා මටත් එක නේදා පැහැදුවේ. ආහා බණ්ඩියෝ එක කාලා බලන්නකෝ. අද නම් හරි වෙනසෙයි ආප්ප. මට නම් තවත් කන්න හිතෙනවා. බණ්ඩියෝ ගිහිල්ලා හරක්ට කන්න කැම ටික දීලා ආව නම් හොඳයි. ඕන්න මම බුල්ලියටයි හොඳටයි පින්නට මට කයම ගෙනාවා. ඉක්මනට මේ ටික වතුරක් බොන්නකෝ. බණ්ඩියෝ මම එහෙනම් ගිහින් එන්නම්. රතු පාට පිගානේ තියෙන ආප්ප ටික කාලත් ගෙදරට වෙලා ඉන්න හොඳද? හොඳට මතක තියාගන්න රතු පාට පිගානේ තමයි බණ්ඩිගේ උදේ කැම තියෙන්නේ. හරි හරි අම්මා. අම්මා ගිහිල්ලා එන්නකෝ. අම්මා නම් කිව්වා රතු පාට පිගානේ තියෙන ආප්ප ටික කන්න කියලා. එහෙනම් ඉතින් ඒ ටික කමුකෝ. එන්න කිටියෝ ඔයත් කන්න. මේව නම් හරිම රසයි. ඇයි මේක වහලා තියෙන්නේ? මේක මොනවද දන්නේලා තියෙන්නේ? අල්ල බලන්න ඕනි. හානි බිතරා පලීද කොටද කියලා තුනනවා මේක දැක්කහම නම්. අයියෝ ඔක්කොම ඉවරුණා නේද? දැන් මොකද කරන්නේ? අම්මා මෙන්න මේ ටික හොයාවිනේ. එන්න උණු ආප්ප ගන්න. බිත්තර ආප්පයක් නම් රුපියල් 30ක් වෙනවා. කීයක් ඕනද මහත්තයාට? ඕනනම් එක කාලෙම බලන්නකෝ. පිටර හදන්න ඕන කරන ඔක්කොම බඩ නම් තියෙනවා. ඒ උනාට මෙතන පිටර නෑනේ. දැන් මම මොකද කරන්නේ? පිටර ගන්න අතේ සල්ලි නෑ. යේ. කිටියෝ. මට හොඳ අදහසක්. පන්දි මාමගේ වත්තේ ඉන්න කිකිලියෝ දාන පිටර තියෙනවා. අපි ගිහිල්ලා ටිකක් අරගෙන යමුද කිටියෝ? මේ තියන්නේ පිටර ඕන තරම්. අපේකට එක මිටරය ගානේ. මිටර 5ක් ගෙනිච්චනම් හොඳට මැටි මට. දැන් ඉතින් මම මිටර පහදන්න තමයි හදන්නේ. අම්මාට බලන්න ඉතින් හොඳයි ඉතින්. පිටි ටික මෙහෙම තැටියට දාගන්නවා. ඊට පස්සේ තමයි අපි මිටර දාන්නේ. අයියෝ මේ මොකද මේ වෙන්නේ? කුස්සිය හැමතැනම විතරයි. දැන් ඉතින් කුස්සිය හස් කරන්න තිබේ. නැත්නම් අම්මා හොදටම බනීවි. කිටියෝ ඔයාට බැරිද මේ හැමතැන වාසිලා තියෙන පිටර ටික කාගෙන යන්න? බණ්ඩියෝ මොකද මේ කරලා තියෙන්නේ මන් අති ටිකට? ඉක්මනට කුස්සිය අස් කරොත් හොඳයි.